හයි චිකෝ හබ් YouTube channel එකට අදත් වෙනද වගේම ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ දුම්බීම නිසා ශරීරයේ එකතු වෙලා තියෙන විෂ හරණය කරගන්නේ. එහෙම නැත්නම් ශරීරය පිරිසිදු කරගන්නේ කොහොමද කියන එක. කවුරු කොහොම කිව්වත් අපි හැමෝටම පොදුවේ පිළිගන්න වෙන කාරණයක් තමයි දුම්බීම සෞඛ්‍ය ගැටලු රාශියක් ඇති කරනවා කියන එක. දුම්බීම කොච්චර ඇබ්බැහි වෙන සුළු දෙයක් වුණත් නීතියෙන් තහනම් නැහැ. හැබැයි දුම්බීම නිසා ශ්‍රජුවම හෝ වක්‍රාකාරව අපේ ශරීරයට හානි සිද්ධ වෙනවා කියන එක නම් අපි පිළිගන්න ඕනේ දෙයක්. දුම්බීම හෝ නොබීම පුද්ගලික තීරණයක් වුණත් දුම්බීම නවත්තන්න තීරණය කරපු කෙනෙක්ට එන ගැටලුවක් තමයි කලින් දුම්බීම නිසා ශරීරයට සිදුවෙලා තියෙන හානිය කොහොමද නැති කරගන්නේ කියන එක. ඇත්තටම වෛද්‍යවරු කියන විදිහට අපි දුම්බීම නතර කරාට පස්සේ ඒ මොහොතේ ඉඳන් ශරීරයට සිද්ධ වෙලා තියෙන හානියෙන් ශරීරය ප්‍රකෘතිමත් වෙන්න පටන් ගන්නවා. හැබැයි එහෙම වුණාට කලින් දුම්බීම නිසා ඇතිවෙච්ච විෂ ශරීරයෙන් විෂ හරණය කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. එක ක්‍රමයක් තමයි ගොඩක් වතුර බොන්න ඕනේ. අපේ ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය සහ අහිතකර රසායනික ද්‍රව්‍ය සෝදා හරින්න වතුර වලට පුළුවන්. ඒක නිසා අපි ගොඩක් වතුර බොන එක, ඒ කියන්නේ දවසකට වතුර වීදුරු 12ක්, ඒ කියන්නේ වතුර ලීටර් 3ක් විතර බොනවා නම් ඒක ශරීරයට ගොඩක් හොඳයි. ඒ වගේම දුම්බීම නිසා ශරීරයේ එකතු වෙච්ච අහිතකර දේවල් කාලයක් යනකොට ඉවත් කරන්නත් හොඳට වතුර පානය කරොත් පුළුවන්. අනිත් කාරණය තමයි ඇන්ටිඔක්සයිඩන්ට්ස් වලින් පොහොසත් කෑම ಜಾති අපි ආහාරයට ගත්තොත් ඒකෙනුත් මේ හානිය නතර කරන්න පුළුවන්. මේ කියන්නේ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලියේදී සිද්ධ වෙන ඔක්සිකරණයෙන් නිදහස් වෙන ස්ථායි නොවන අණු වලින් සෛල වලට වෙන්න පුළුවන් හානිය වළක්වලා සෛල ආරක්ෂා කරන්න පුළුවන් දේවල් ගැන. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් පළතුරු වලින් වගේම විටමින් වලිනුත් ඇන්ටිඔක්සයිඩන්ට්ස් පොහොස. බෙරි වර්ග, පීච්, අඹ, පේර, මිදි, කොමඩු වගේ පළතුරු විශාල ප්‍රමාණයක් මේ ගණයට අයිති වෙනවා. ඒ වගේම එළවලු වලින් ගත්තොත් නම් බ්‍රොකෝලි, කැරට්, නිවිති, ගෝවා, වට්ටක්කා, ආටිචොක්, අල, තක්කාලි වගේ දේවල් ගන්න පුළුවන්. තව කුරුඳු කහ, ඉඟුරු, ගම්මිරිස්, මිරිස් කුඩු, කොත්තමල්ලි, සුදුලූණු, එනසාල් වගේ දේවලුත් ඇන්ටිඔක්සයිඩන්ට්ස් අඩංගුයි. ඉතින් මේ වගේ කෑම තමන්ගේ දිනපතා ආහාර වේලට එකතු කරගත්තොත් දුම්බීමෙන් වෙච්ච විස හරණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යායාම. සාමාන්‍යයෙන් නිතර ව්‍යායාම නැති ජීවිතවලට සෞඛ්‍ය තර්ජන සෑහෙන්න තියෙනවා. ඒක නිසා දිනපතාම ක්‍රියාකාරීව ඉන්න නම් ශරීරයට ව්‍යායාම ලබා දෙන්න ඕනේ. ඒකෙනුත් දුම්බීමෙන් වෙච්ච හානිය මගහරව ගන්න පුළුවන්. විශේෂයෙන්ම හුස්ම ගැනීමේ ව්‍යායාම තුලින් පෙනහළු වල ධාරිතාවය වැඩිවීම පවා සිද්ධ වෙනවා. ඊළඟ දේ තමයි ග්‍රීන් ටී. ගොඩක් අය ග්‍රීන් ටී බොන්නේ කෙට්ටු වෙන්න හිතාගෙන. හැබැයි පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා දුම්බීමෙන් හානි වෙච්ච පෙනහළු වල ප්‍රදාහය අඩු කරන්න ග්‍රීන් ටී වලට පුළුවන් කියලා. ඒ වගේම ග්‍රීන් ටී වලත් ඇන්ටිඔක්සයිඩන්ට්ස් තියෙනවා. ඒ වගේම වතුර එක්ක ලෙමන් ජූස් භාවිතා කරන්නත් පුළුවන්. වීදුරුවකට ටිකක් රස්නේ වතුර පුරවලා ඒකට ලෙමන් ජුෂ කෝප්ප කාලක් වගේ එකතු කරන්න. ඒක හොඳට මිශ්‍ර කරලා උදේ කෑමට පෙර බොන්න ගන්න. සීනි දාන්න එපා. මේකත් දුම්බීමෙන් ශරීරයේ එකතු වෙච්ච විෂ හරණය කරන්න හොඳ ක්‍රමයක්. ඊළඟ දේ තමයි පොටෑසියම්. පොටෑසියම් කියලා කියන්නේ කොහොමත් අපේ ශරීරයට ගුණදායකයි. දුම්බීමෙන් අපේ ශරීරයට වෙච්ච හානිය ආපස්සට හරවන්න පොටෑසියම් වලට පුළුවන්. අල, නිවිති, බ්‍රොකෝලි, කෙසෙල්, අලිගැටපේර, රට ඉඳි, ඇප්‍රිකෝට්, කැරට් සහ තව දේවල් ගොඩාක් පොටෑසියම් අන්තර්ගත ආහාර වර්ග තියෙනවා. අනිත් කාරණය තමයි යෝග ව්‍යායාම. දැන් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය යෝග කරන්නේ ඇඟ කෙට්ටු කරගන්නනේ. ඒ වගේම ඇඟේ නම්‍යතාවය හදාගන්න. හැබැයි යෝග කරන එකෙන් සෞඛ්‍යමය වාසිත් ඕන තරම් තියෙනවා.
විශේෂයෙන්ම යෝග ව්‍යායාමවලට පුළුවන් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් සහ රුධිර සංසරණයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න. මේකෙන් දුම්බීම නිසා ශරීරයේ එකතු වෙලා තියෙන විෂ සහ අහිතකර රසායනික ද්‍රව්‍ය ස්වභාවිකවම සෝදා හරිනවා. ඒ වගේම හෘදයේ සෞඛ්‍ය සම්පන්න බවටත් යෝග ව්‍යායාම කරන එක සෑහෙන වැදගත්. අනිත් කාරණාව තමයි හොඳ නිින්දක් ලබා ගන්න එක. මොකද අපේ මොළයේ ඇතුළු ශරීරයේ කොටස්වල සිද්ධ වෙලා තියෙන හානි ශරීරයේ විසින්ම පිළියම් කරගන්නෙත් අපේ නිින්ද අතරතුරේ තමයි. ඒ නිසාම නිින්ද අපේ ශරීර සෞඛ්‍යයට ගොඩාක් වැදගත්. ඔය අතරේ ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය සහ අහිතකර රසායන ද්‍රව්‍ය බැහැර කරන්නත් නිින්ද උදව් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් දවසකට පැය 7-8ක් වගේ නිින්දක් එක දිගට රාත්‍රියේදී ලබා ගන්නවා නම් ගොඩක් හොඳයි. මට අන්තිමටම කියන්න තියෙන්නේ මේ කියලා දීලා තියෙන එක දෙයක්වත් කරන්න ඕන නම් දුම්බීම කරන ගමන් නෙමෙයි. දුම්බීම සම්පූර්ණයෙන්ම නවත්තලා. සාමාන්‍යයෙන් දුම්බීම නවත්තලා පැය 24ක් යනකොට හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය පල්ලෙහාට වැටෙනවා. ඊට පස්සේ සති 2-3ක් වගේ යනකොට පෙනහළු වල ක්‍රියාකාරීත්වය හොඳ අතට හැරෙන්න පටන් ගන්නවා. දුම්බීම නතර කරලා අවුරුද්දක් වගේ යනකොට පෙනහළු ක්‍රියාකාරීත්වය සාමාන්‍ය මට්ටමට ඇවිල්ලා හෘද රෝග අවදානම 50%කින් විතර පහළ වැටෙනවා. තව අවුරුදු 5ක් විතර යනකොට දුම්බීම නිසා හැදෙන්න පුළුවන් පිළිකා වර්ගවල අවදානමත් සෑහෙන්න අඩු වෙනවා. එතකොට මට කියන්න තියෙන්නේ මේ දේ කරන්න නම් අනිවාර්යෙන්ම මුලින්ම ඔයාලා දුම්බීම සම්පූර්ණයෙන් නතර කරන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම යාළුවෝ අතර ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලගේ කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් කරන්න. එහෙනම් හැමෝටම ගොඩාක් ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටියට. මම චිකු.